කරපු එකක් කියලා තමයි අදහස තියෙන්නේ. ගල් පිළිමයක්ද මේක? ගල් පිළිමය. කිරිගරුට කියලා තියෙනවනේ ගල්. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරගන්න. බැලුවාම ජනප්‍රවාද කතන්දරයට අනුව දුටුගැමුණු කුමාරයා තමන්ගේ මව ඒ කියන්නේ විහාරමාදේවියත් සමග අනුරාධපුරය දක්වා සටනට ගමන් ගන්නා අතරවාරේ ක්‍රිස්තුපූර්ව දෙවනි සියවසේදී දුටුගැමුණු කුමාරයා එලාරව පරද්දන්න අනුරාධපුරයට යන ගමනේදී විජිතපුර අවකන පැත්තෙන් ඒ සටන් කරගෙන යනකොට විහාර මහාදේවියයි කණ්ඩායමයි වෙනත් ප්‍රදේශයකින් අනුරාධපුරයට ළඟා වුණා කියලා තමයි හිතන්න තියෙන්නේ. එතකොට මේ අපි යන්නේ කටියාව ඒ ආදී ප්‍රදේශය හරහා. දැන් මේ මහයිලුප්පල්ලම කුෂි පර්යේෂණ ආයතනයෙන් නැදින් මේ දුටුගැමුණු රජතුමාගේ සේනාවට සහායක් විදියට සමාන්තර ගමනක විහාර මහාදේවිය ඇතුළු කණ්ඩායම ගිහිල්ලා තියෙනවා. එතකොට ඔය කටියාව වැව හැදුවයි කියලා කියන්නේ දුටුගැමුණු කුමාරයා ඇතුළු පිරිස. නමුත් දුටුගැමුණු කුමාරයා ඇතුළු පිරිස අවකන විජිතපුරයේ පැත්තෙන් අනුරාධපුරයට යනකොට ඒ රෙටිගල හරහා ගිය ගමනක් ගැන තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. මොකද එලාර සටනේදී රෙටිගල කියලා කියන්නේ එයාගේ රම්ම්‍ය නගරය කියලා තමයි කියන්නේ. අදහස තියෙන්නේ. ගල් පිළිමයක්ද මේක? ගල් පිළිමය. කිරිගරුට කියලා තියෙනවනේ ගල්. විහාර මහාදේවීන් වහන්සේ. ඔව්. එතකොට මේ ප්‍රදේශයෙන් විහාර මහාදේවිය ගියා කියලා එහෙම මොනාරි තියෙනවද? ඒ කියන්නේ දැන් විහාර මහාදේවීන් වහන්සේගේ පුත්‍රයානේ දුටුගැමුණු දුටුගැමුණු රජතුමා තමයි කටියාව සකස් කළේ. කටියාව වැව. ඒ අනුව තමයි අපිට කියන්න වෙන්නේ මේ කාලේ මේ ෆිල්මේ ඉතින් අම්මයි පුතයි හරි ජයසේන. මේ පැත්තේ ඔව් දංගොල්ලගම මහයිලුප්පල්ල. එතකොට සිය දැන් මේ පිළිමේ මෙහෙම විහාර මහාදේවිය කාලේ කියලා මොනවා හරි සාක්ෂියක් මොකක් හරි එහෙම ලේඛනයක් සෙල්ලිපියක් මොකක්වත් එහෙම එකක් නෑ ජනප්‍රවාදේනේ. නෑ පුතා මෙහෙම ඇති. පොළොවයි හට. අපිට එහෙම හම්බෙලා නෑ අපිවත් ඉපදිලා නෑ සාමාන්‍ය ඉපදිලා ඇති මේ ෆිල්මේ හම්බෙනකොට. ඒ කියන්නේ මේක මේ 40 ගණන් වල 50 ගණන් වල වගේ එහෙම 50 ගණන්. ඔව්. ඉතින් ඒ හම්බෙලා තියෙන්නේ මේ වැඩ කරනකොට. ෆාම් එකේ වැඩ කරනකොට. ලොකු ට්‍රැක්ටර් වලින් තමයි ආරච්චි. ඊට පස්සේ උන්වහන්සේ දකුණට මෙතන ගෙන්නලා තියෙනවා. ඒකත් තමයි දැකලා තියෙන්නේ ෆිල්ම් වහන්සේ. ඊට පස්සේ තමයි කාලයමතු කරගෙන තියෙන්නේ. මේ කිරිගනුට කියලා තමයි කියන්නේ. ජමදර පොඩි ගල් කණු වගේ ඒවා තිබුණා. ඉතින් ඒවා දැන් ඔය කියනවා මෙතන තිබුණ දෙකක් තිබුණා ඒක අන්න ගිහින් කියලා. ඒක ඇතුලේ මැණික් තිබුණා. ඉතින් අපිට එහෙම කියන්න බෑනේ. තිබුණා දැක්කා. ඕක නෑ දැන්. කවුරු අන්න ගියාද කොහොම අන්න ගියාද කියලා කියන්න බෑ. මෙතන තියෙන ගල් කැලලක් නේ. ඔව්. අතන තියෙනවා හරිසි බොහොම ස්තුතියි එහෙනම් හොඳයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මහයිලුප්පල්ලම ගොවි කෘෂි පර්යේෂණ ආයතනයේ මැද්දෙන් වැටලා තියෙන පාරේ මේ පැත්තෙන් කටියාව වැව පැත්තට මේ යන්නේ මහයිලුප්පල්ලමේ කෘෂි පර්යේෂණ ආයතනයේ මැද්දෙන් ඒ යන අතර අපිට හම්බ වෙනවා මිරිස්වත්ත පන්සල කියලා කුඩා ස්ථානයක්. මේ ස්ථානයේ මේ විදිහට ඔබට පේනවා ඇති බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා. ඉතින් මෙන්න මෙතන ගල් ස්මාරකයක් තියෙනවා. මෙතන ඉතිහාස කතාව අපි බැලුවාම ජනප්‍රවාද කතන්දරයට අනුව දුටුගැමුණු කුමාරයා තමන්ගේ මව ඒ කියන්නේ විහාර මහාදේවියත් සමග අනුරාධපුරය දක්වා සටනට ගමන් ගන්නා අතරවාරේ විහාර මහාදේවිය සහ පිරිවර බොහෝ විට දුටුගැමුණු කුමාරයාට සමාන්තරව වෙනත් පාරකින් ගිහිල්ලා තියෙන වගේ අදහසක් තමයි අපිට මතුවෙන්නේ. ඉතින් මේ මහයිලුප්පල්ලම මේ ප්‍රදේශය හරහා යනකොට එතුමිය විසින් යම්නම් විහාර කර්මාන්ත කරගෙන ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ
අපේ ඒ උපාසක මහත්මයා සඳහන් කර පරිදි මෙන්න මේ පාෂාණ කැබැල්ල පවා අතීතයේ එතුමිය විහාරමහාදේවියගේ කාලේ පැවතෙන්නක් කියලා තමයි සඳහන් වෙන්නේ. 1950 ගණන් වල 40 ගණන් වල වගේ මේ ප්‍රදේශයේ මේ ගොවිජන වැඩ කටයුතු සිදු කිරීමේදී පොළොව හැරීම් වගේ කටයුතු වලදී මේවා මතුවලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔබට වැදගත්ම දෙයක් පෙන්වන්නම් මෙන්න මේ පොඩි බුදු කුටිය ඇතුලේ තියෙන හිටිපිලිම වහන්සේ, කිරිගරුඬ හිටිපිලිම වහන්සේ ඒ සම්බන්ධයෙන් විශේෂිත දෙයක් අපි කියන්නම්. දැන් ඔබට පේනවා ඇති මේ කුඩා බුදු කුටිය ඇතුලේ තියෙන මේ පිළිම වහන්සේ කිරිගරුඬ පිළිම වහන්සේ නමක්. එහි හස්තය දකුණු හස්තයේ යම් බිලියාමක් දක්නට ලැබෙනවා. ඒ මේ පොළවේ යට තියලා හොයාගත්ත මේ පිළිම වහන්සේ නම කිරිගරුඬ පිළිම වහන්සේ නම. මේ අපි උපාසක මහත්තයා සඳහන් කර පරිදි විහාරමහාදේවිය මේ ප්‍රදේශය හරහා අනුරාධපුරය දක්වා ගමන් කරන අතර වාරයේ මේ තැන් වල පිහිටවපු මේ විහාර කර්මාන්තවල නටබුන් තමයි ඔබ මේ දකින්නේ. මේ පිළිම වහන්සේ මේ පිළිම වහන්සේ තැන්පත් කළා තමයි මේ මිරිස්වත්ත පන්සල, කුඩා පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානයේ නටබුන් කීපයක් තියෙනවා. ගල් වලින් නිර්මාණය කරපු නටබුන් අපි ඒවත් ඔබට පෙන්වන්නම්. දැන් ඔබට පේන මේ නටබුන්, ගල් කණු මේ සියල්ලම ඒ විහාර කර්මාන්තයට අයිති විහාරමහාදේවියගේ සේනාව විසින් සිදු කරපු දේවල්. ඉතින් ওই විහාරමහාදේවියගේ සේනාවත් එක්ක බොහොම හැදි දැඩි මිනිස්සුත් යන්න ඇති. මොකද දසමහා යෝධයන් පිරිස යන්නේ දුටුගැමුණු කුමාරයාත් එක්කනේ. ඉතින් මේ විහාරමහාදේවිය කටියාව වැව කරා කියලා කියනකොට ඔබට හිතා ගන්න පුළුවන් කොහොම පිරිසක්ද මේ ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ කටියාව වැව කරා කියන්නේ විහාරමහාදේවිය මේ ස්ථානයේ යම් කාලයක් ඉඳ ඇති. සමහර විට අවුරුද්දකට කිට්ටු වෙන්න කාලයක් ඉඳත් ඇති. මෙතනින් එහා තියෙනවා විහාරමහාදේවියගේ මාලිගාව. අපි ඔබට පුළුවන් වුණොත් එතෙන්ටත් එක්කන් යන්නම්. හැබැයි එය දැඩි රැකවල් මැද්දේ මේ අවස්ථාවේ තියෙන්නේ. මොකද හේතුව අපේම මිනිස්සුන්ගේ වැරදි හින්දා.